Hello everyone. ඉතින් කලින් එපිසෝඩ් එක වලට මතක ඇත්තනේ කලින් vlog එකේ මම දැම්මා තියටර් එකට යන්න ලෑස්ති වෙලා ඉන්න මාව. ඉතින් අන්න අද එතන ඉඳන් vlog එක මම voice කරනවා මාත් එක්ක අපේ සුදු පුතත් voice කරනවා. ඉතින් මම මෙහෙම ලෑස්ති වෙලා ඉන්නේ අපේ චූටි සගියු යාෂෝ බබාව ගෙන්න. ඉතින් අන්න එයා ආවා. ඉතින් මේ ඉන්නේ අපේ චූටි පැටියා. ඊට පස්සේ මම එනකන් එළියේ අපේ අම්මයි අපේ මල්ලි හස්බන්ඩ්ගේ ගෙදර අයයි බලාගෙන හිටියා. ඊට පස්සේ චූටි පැටියාව අරගෙන අපි යන්නේ මේ මගේ රූම් එකට. ඉතින් යාලා හරිම ආදරෙන් වඩාගෙන හිටියේ මට මතක විදියට එදා හිටපු එකම පුතාද කොහෙද. ඉතින් මට මතක විදියට එදා තියටර් එකේ හිටපු එකම බෝයි බබා තමයි අපේ සගියු. තව ලස්සන රෝස මල් ගොඩාක් ඒ තියටර් එකේ හිටියා. මේ වෙද්දි ගොඩාක් ඒ බබාලාගේ අම්මිලා මගේ යාළුවා. මේ වෙද්දි නම් හැම අම්මා කෙනෙක්ම ආසාවෙන් ඉන්නේ හරියට බබාව අතට අරගෙන බලන්න. ඉතින් මමත් රූම් එකට යනකම් ඉවසිල්ලක් නැතුව තමයි හිටියේ. ඔයාලට ඉතින් අදින් පස්සේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන වොයිස් එකත් එක්ක තමයි vlogs අහන්න වෙන්නේ බලන්න වෙන්නේ. ඉතින් අපේ චූටි බබා එනකම් වැඩියෙන්ම ආදරෙන් මග බලන් හිටිය කෙනෙක් තමයි මගේ අම්මා කියන්නේ. ඉතින් අන්න හොඳට බලනවා අපේ පුතා දිහා. මොකද මං වේලාසෙනම කියලා තිබුණා අම්මේ මට බයයි බබා මාරු වෙයිද දන්නේ. අද තියටර් එකේ බබාලා 4 දිනක් ගන්නවල ඒ නිසා අනේ ඉතින් එහෙම වෙන්නේ නැහැ කියලා. ඒක ඉතින් අර හැම අම්මෙක්ටම වගේ මට හිතන දෙයක්. කොහොමත් චූටි ගෑනු ළමයි මැද්ද හිටපු එකම පිරිමි ළමයා නිසා කොහොමත් මාරු වෙන්න නම් විදියක් නැහැ. අනිතින් මේ හස්බන්ඩ් බබාව දකින දෙවනි වතාව මීට කලින් තියටර් එකේදී හස්බන්ඩ් ડોක්ටර් කෙනෙක් කෝල් කරලා බබාව පෙන්නලා තිබුණා. ඉතින් ඔයාලා හොඳම දේ දන්නවද නෑනේ? හස්බන්ඩ්ුයි චූටි පුතයි එකම දවසේ ඉපදුනේ. ඒ දෙන්නගේම බර්ත්ඩේ එක එකම දේ තමයි හස්බන්ඩ් ලංකාවට එන්න තිබුණේ බබා ඉපදෙන දවසේ. ඒ කියන්නේ එයාලගේ බර්ත්ඩේ දවසේමයි ඒ වුණාට ඉතින් එන්න ඕනේ නැහැ. හෝට් එකට එන්න ඩිලේ වුණ නිසා එයා එන දවසක් ටිකක් ඉස්සරහට ගියා. අපේ මල්ලිත් මගේ ළඟින්ම හිටියා මට උවමනා කරන හැම වෙලාවකම. එයා ඔන්න ආපහු කැම්පස් එකට යන්න තමයි මේ හදන්නේ. මැඩම් සතික තමයි අපේ බබාව බලන්නේ. ඊට පස්සේ ගෙදර යන්න ඕන නිසා චූටි බබාව හොස්පිටල් එකෙන් ආවල දුන්නා. ඊට පස්සේ මේ හොස්පිටල් එකෙන් හම්බ වෙන තෑගිත් අරගෙන ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්නේ. බාප්පයි ලොකු තාත්තයි එනකම්. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ මල්ලි අයියයි එනකම්. මේ ඉන්නේ සුදු පුතා අම්මගේ අතේ. ඊට පස්සේ අපේ බබාගේ අක්කී අයියයි ආවා. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ අයියයි වයිෆුයි බබාලා දෙන්න. ඉතින් අපි තාම බබාව රැප් කරන්න දන්නේ නැහැ. අයියටයි අක්කටයි නම් හොඳට එක්ස්පීරියන්ස් තියෙන නිසා මේ වෙද්දි එයා තමයි බබාව ලෑස්ති කරේ ගෙදර එක්කන් යන්න. ඉතින් මම ආදරෙන් මගේ මල්ලිව අයියව වගේම හස්බන්ඩ්ගේ මල්ලිව අයියවත් මතක් කරන්න ඕන. අපේ චූටි බබාට හස්බන්ඩ් ළඟ නැති අඩුව චුට්ටක්වත් දැනෙන්න නොදුන්නේ අපේ ජීවිතවල forever princess. ඉතින් එදා ඇපාර්ට්මන්ට් එකට යද්දී අපේ පුංචි නංගිලා මල්ලිලා ආත්තම්මලා හැමෝම ආදරෙන් මග බලාගෙන හිටියේ බබා එන. මම කියලා තියෙනවානේ ආදරණීය ඇපාර්ට්මන්ට් එකක් කියලා. දැනටත් සගියුගේ හොඳම යාළුවෝ ටික තමයි මේ ඉන්නේ හස්බන්ඩ්ගේ අම්මයි අපේ ආත්තා. මම ඔයාලට කලිනුත් කියලා තියෙනනේ අපේ ඇපාර්ට්මන්ට් එක හරි ආදරණීය ඇපාර්ට්මන්ට් එකක්. ඉතින් හැමෝගෙම ආදරේ මැද්දේ අපේ චූටි බබා ගෙදර ආව දවස තමයි මේ. එදා ඉස්සෙල්ලාම ඇපාර්ට්මන්ට් එකට ආව දවස වගේම අදටත් අපේ චූටි බබාට පුංචිලා ආත්තම්මලා නැන්දලා මාමලා බාප්පලා මේ හැමෝගෙම ආදරේ කිසිම අඩුවක් නැතුව තියෙනවා. I see you. ඉතින් අපේ බබා ඉන්න ෆ්‍රෙෂ් vlog එක තමයි මේ. එයාගේ birth vlog එක. Thank you for watching.